ඔයාට කවදා හරි හිතීලා තියෙනවද ඇයි අපි එක එක විදිහේ හීන දකින්නේ කියලා? සමහර දවසට අපි දකින හීන හරිම ලස්සනයි. හැබැයි තවත් සමහර දවසට අපි දකින්නේ හිතා ගන්නත් බැරි බය හිතෙන එහෙමත් නැත්නම් කිසිම තේරුමක් නැති අමුතුම හීන. සමහර වෙලාවට අපි හීනෙන් දකින දේවල් ඇත්තටම සිද්ධ වෙනවා වගේ දැනෙන්නේ ඇයි? ඇත්තටම මේ හීන කියන්නේ අපේ මොලේ අපිට එවන රහස් පණිවිඩයක්ද? එහෙමත් නැත්නම් වෙනත් මානයක සිදුවන දෙයක්ද? අද අපි කතා කරන්න යන්නේ අපි රැට දකින මේ අద్භූත හීන ලෝකය ගැනයි. මම අද ඔයාට කියලා දෙනවා විද්‍යාත්මකව සහ මනෝවිද්‍යාත්මකව අපේ හීන ගැන කියවෙන්නේ මොනවද කියලා. වීඩියෝ එක අවසාන වෙනකම් මාත් එක්ක ඉන්න. ලොවම එක මිටට විද්‍යාඥයන් කියන විදිහට අපේ නින්දේ ප්‍රධාන අවධි කිහිපයක් තියෙනවා. ඒ අතරින් රැපිඩ් අයි මූව්මන්ට් කියන අවධියේදී තමයි අපි වැඩියෙන්ම හීන දකින්නේ. මේ වෙලාවට අපේ ශරීරයේ විවේක ගත්තත් අපේ මොළය හරියට අපි අවදි වෙලා ඉන්නවා වගේම ගොඩක් ක්‍රියාශීලීව වැඩ කරනවා. අපේ මොළය හරියට පරිගණකයක් වගේ. දවස පුරාම අපි දකින දේවල්, අපේ හැඟීම්, අපි කරපු වැඩ මේ ඔක්කොම එකතු කරලා ගබඩා කරන එක මේ වෙලාවේදී සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරතුර අනවශ්‍ය දේවල් අයින් කරනකොට තමයි මේ හීන කියන දේ නිර්මාණය වෙන්නේ කියලා එක මතයක් තියෙනවා. ඒ වගේම අපි දවල් කාලයේදී අත්විඳින මානසික පීඩනයන් සමනය කරන්න මොළය ගන්න උත්සාහයක් විදියටත් හීන හඳුන්වන්නට පුළුවන්. මනෝවිද්‍යාවේ පියා විදියට සැලකෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පැවසුවේ හීන කියන්නේ අපේ යටිහිතේ තියෙන ඉටු නොවූ ආශාවන් පිටතට එන ක්‍රමයක් කියලා. අපි නිතරම දකින පොදු හීන කිහිපයක තේරුම බලමු. මනෝවිද්‍යාවට අනුව මේන් කියවෙන්නේ ඔයාගේ ජීවිතයේ මොකක් හරි දෙයක් ඔයාගේ පාලනයෙන් ගිලිහි යනවා වගේ දැනෙන එකයි. සමහර විට රැකියාවේ හෝ අධ්‍යාපනයේ පීඩනය මේකට බලපාන්න පුළුවන්. මේන් අදහස් වෙන්නේ ඔයා ජීවිතේ මුහුණ දෙන්න බය ප්‍රශ්නයකින් මගහැරලා යන්න උත්සාහ කරනවා කියන එකයි. මේක හරිම නිදහස් හැඟීමක් දෙන හීනයක්. සාමාන්‍යයෙන් ජීවිතේ ලොකු බරක් නිදහස් වුණාම හෝ ලොකු සාර්ථකත්වයක් ලබන වෙලාවට මෙවැනි හීන ඔබ දකින්නට පුළුවන්. ඔයාලා රැට හීනයක් දැක්කට සමහර වෙලාවට උදේට ඒ හීනේ අමතක වෙන්න පුළුවන්. අපි දැන් බලමු ඇයි අපිට හීන අමතක වෙන්නේ කියලා. ඔයාටත් සමහර විට මේ දේ වෙලා ඇති. උදේ ඇහැරෙනකොටම ඔයාට මතකයි ඔයා හරිම පුදුම හීනයක් දැක්කා කියලා. හැබැයි තප්පර කිහිපයක් යද්දී ඒ හීනය හරියට මීදුමක් වගේ වාෂ්ප වෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? විද්‍යාත්මකව බැලුවොත් අපේ මොළයේ මතකය ගබඩා කරන හිපෝකැම්පස් කියන කොටස නින්දේදී සම්පූර්ණයෙන්ම ක්‍රියාශීලී වෙන්නේ නැහැ. ඒ වගේම හීනයක් දකින වෙලාවට අපේ මොළයේ තොරතුරු ගබඩා කිරීමට උදව් වෙන නොරෙපිනෙෆ්‍රින් කියන හෝමෝනය ගොඩාක් අඩු මට්ටමකයි තියෙන්නේ. ඒකයි අපිට හීනයක් මතක තියාගන්න අපහසු වෙන්නේ. ඒ වගේම තමයි සමහරු විශ්වාස කරනවා හීනෙන් පේන්නේ ඔවුන්ගේ අනාගතයේ සිදුවීමට නියමිත දේවල් කියලා. අපි බලමු ඒ පිළිබඳව මනෝවිද්‍යාත්මක අදහස. සමහර වෙලාවට අපේ යටිහිත අපිට ලැබෙන පුංචි සංඥා එකතු කරලා අනාගතයේ වෙන්න පුළුවන් දෙයක් ගැන අනාවැකියක් වගේ හීනයක් නිර්මාණය කරනවා. මේක අධ්‍යාත්මික දෙයකට වඩා අපේ මොලේ තියෙන පුදුමාකාර ගණනය කිරීමේ හැකියාවක් විදියටයි මනෝවිද්‍යාඥයන් දකින්නේ. දැන් මම ඔයාට කියන්නම් හීන ගැන ඔයා මීට කලින් කවදාවත් අහලා නැති කරුණු 5. අංක 1. අපි හීනෙන් දකින්නේ අපි දැකලා තියෙන මුහුණු විතරයි. අපේ මොළයට අලුත් මුහුණු නිර්මාණය කරන්න බෑ. ඔයා හීනෙන් දකින්න කෙනා නුපුරුදු කෙනෙක් වුණත් ඔයා ජීවිතයේදී ඒ කෙනාවේ එකපාරක් හරි දැකපු කෙනෙක්. අංක 2. සමහර පුද්ගලයන්ට හීන පේන්නේ කළු සුදු පාටින්. පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා මිනිසුන්ගෙන් 12%කට විතර තවමත් හීන පේන්නේ කළු සුදු, ඒ කියන්නේ black and white වලින් විතරයි කියලා. අංක 3. සතුන් පවා හීන දකින බව. ඔයාගේ බල්ලා හෝ පූසා නිදාගෙන ඉද්දි කකුල් හොලවනවා ඔබ දැකලා ඇති. ඒ කියන්නේ ඒ අයත් හීන ලෝකයක සැරිසරනවා. අංක 4.
හීනෙන් අකුරු කියවන්න බෑ. ඔයා ඉන්නේ හීනෙකද කියලා දැනගන්න ඕන නම් මොකක් හරි පොතක් කියවන්න උත්සාහ කරන්න. හීනෙන් අකුරු කියවන්න හෝ ඔරලෝසුක වෙලාව බලන්න බෑ. අංක 5 අවසන් කරුණ. අපි හැමෝම හීන දකිනවා. ඔයාට මතක ඇති වුණත් නැති වුණත් සාමාන්‍ය මිනිස්සෙක් එක රැයකට හීන 4ක් හෝ 7ක් අතර ප්‍රමාණයක් දකින බව පර්යේෂණ වලින් හෙළි තිබෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හීන කියන්නේ තවමත් සම්පූර්ණයෙන්ම විසඳ ගන්න බැරි වුණු අභිරහසක්. හැබැයි ඒ අභිරහස තමයි අපේ ජීවිතේ තවත් ලස්සන කරන්නේ. ඔයා දැකපු අමුතුම හීනය මොකක්ද? ඒක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි තවත් තොරතුරු දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට මම නවතිනවා. තවත් මෙවැනිම වටිනා වීඩියෝකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.